මේ නුවණ වැඩෙන බෝසත් කතාවෙන් තේරෙනවා පිංගුතුනේ අරහත්ත්වයට පත් වෙන්න පින් තිබුණු අයටත් ඕවර් තින්කින් තිබිලා තියෙනවා. ඒ ඕවර් තින්කින් නිසා අරහත්ත්වයට පත් වෙන්න පින් තිබුණු අයටත් ස්ට්‍රෙස් හටගෙන තියෙනවා. මනසේ බර මානසික පීඩනය. ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු නිසා ඕවර් තින්කින් නැති වෙලා ගියා. ස්ට්‍රෙස් නැති වෙලා ගියා. ජීවිතේ සැනසුමටපත් වුණා. අද අපි ඉගෙන ගන්න නුවණ වැඩෙන බෝසත් කතාව කංචන කන්ද ජාතකය. රන් කඳේ කතාව. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ. සැවැත් නුවරම තරුණයෙක් භාග්‍යතුන් වහන්සේගේ සොඳුරු බණපද අහලා බුද්ධ ශාසනය පැවිදි වුණා. අනේ මාත් සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න ඕන කියලා ආසාවෙන් මහාන වුණා. මහත් වූ ආසාවෙන් මහාන වෙලා මහත් වූ ශ්‍රද්ධාවෙන් මහාන වෙලා මේ වික්ෂුන් වහන්සේ දැන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් තමන් කළ යුත්තේ මොකද්ද කියලා ඉගෙන ගන්නවා. ඉගෙන ගනිද්දී ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කියලා දුන්න සීලය ගැන ආයස්මත සිල් කියන ඒවා ඉතින් එක එක විදිහට තියෙනවා. දැන් පන්සිල්, අටසිල්, දසසිල් ඕවා ගිහියෝ රකින්න ඒවා. ඊළඟට පැවිදි වුණාට පස්සේ සාමණේර සීලය තියෙන්න ඕන. ඒ සාමණේර සීලය තව ඉදිරියට යනකොට උපසම්පදාවෙන් ලබන කෝටියක් සංවර සීලය බවට පත් වෙනවා. ඒ උපසම්පදා සීලය ගත්තාම ඉතින් චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා එහෙම සීල තියෙනවා. ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තියෙනවා. ආජීව පාරිශුද්ධ සීලය තියෙනවා. ඊළඟට ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය තියෙනවා. මේ වගේ ඉතින් සීලය කියලා කියන්නේ සෑහෙන පුළුල් එකක් කියලා අර ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඊළඟට අනිකුත් ඔය කතා බහ කරන සහෝදර භික්ෂුන් සීලය ගැන සෑහෙන්න බර කරලා කිව්වා. කියපු ගමන් මේ භික්ෂුවට හටගත්ත ඕවර් තින්කින් අප්පේ සීලය කියලා කියන්නේ මෙහෙම එකක්ද? සෝ චින්තේසි ඉදං සීලං නාමාති බහු. ඒ භික්ෂුවට හිතුණා අප්පේ මේ සීලය කියලා කියන්නේ මහ බහුල එකක් නොවේ. කෝටි ගණන් කොහොමද සිල් රකින්නේ? අහං එත්තකං සමාදාය වත්ති තුන්න සික්ඛිස්සාමි. අනේ මට එච්චර සිල්පද නම් සමාදන් වෙලා රැක ගන්න බෑ. සීලං පූරේතුං අසක්කන්තොස්සෝ. සීලය රකින්න මං අදක්ෂ නම් මට මොකද්ද මේ පැවිද්දෙන් ඇති අර්ථය? මට මෙච්චර සිල්පද ගානක් රකින්න බෑ. එහෙම සිල් රැක ගන්න අසමත් මට පැවිද්දෙන් වැඩන්නේ. අහං ගිහි හුත්වා. මං ගිහිව ඉඳගෙන දානා දීනි දන් දෙමි පුඤ්ඤානිච කරිස්සාමි පින් කරමි පුත්ත දාරංච පෝසිස්සාමි. මං දරුවන් බිරින්දෑවරු පෝෂණය කරගෙන සිටිමි කියලා හිත වැටුණා. හිතට පැවිද්ද මහා බරක් වුණා. ඕනුමට වඩා සිල්පද ගැන හිතන්න ගිහිල්ලා ඒ භික්ෂුවගේ හිත අවසානයේ වැටුනේ ස්ට්‍රෙස් එකට. දැන් කිසිම සුව සහනයක් නැහැ. දැන් එතකොට ඒකට බලපෑවේ මොකද්ද? අනිත් අයගේ වචන. වැඩප්පලක් කරන්න ගියත් බලන්න බර කරලා ඇතැම් වූ වචන කියනවා. ඒක හිතට ගියාට පස්සේ හප්පි මුකුත් කරගන්න බෑ. පුද්ගලයෙක් ඇසුරු කරන්න යනකොට බලන්න අපි කිව්වොත් එහෙනම් මං අසවල ඇසුරු කරනවා. ඕන කෙනෙක් කියනවා හාපූ යා මෙහෙම කෙනෙක් වචන වරද්ද ගන්න එපා ඔන්න කියනවා. කියපු ගමන් අර පුද්ගලයා ඇසුර මහා බරක් වෙන්නේ නැද්ද? මහා බරක් වෙනවා. බණ භාවනාවක් කරගන්න ආපුවම ඔන්න කෙනෙක් බුද්ධ ශාසනයේ බුදු බණක් අහලා ඕන දැන් බණ ටික ටික අහන්න පටන් ගත්තා. කලක් බණ අහපු කෙනෙක් හම්බෙලා කියනවා හාපූ ඔයාලා තාම මේ ශාසනයේද බණ අහා ඉන්නේ? ඔය බණ ජඹුරු නෑනේ ජඹුරු බණ අහන්න. ඔය බණ අහලා කවදා ගොඩ යන්නද? ඔන්න කියනවා. ඊට පස්සේ යාට අවසානයේ බණ ඇහිල්ලෙමුත් ඕවර් තින්කින් හට ගන්නවා, ස්ට්‍රෙස් හට ගන්නවා. අවසාන බණ ඇහිල්ල නවත්තනවා. බණ අහලා හට ගන්න ප්‍රබෝධයේ සැහැල්ලුව එයාට නෑ, ඒක බරක් වෙනවා. සිල් රකින්න ගියාමත් ඔහොම වෙනවා. සිල් රකින්න ගියාම කියනවා අපි ඔයාලා එහෙම බ්‍රහ්මචාරී සීලය ඔයාලට ගිහිව ඉඳලා එහෙම රකින්න බෑ. බ්‍රහ්මචාරී සීලය කොහේ රකින්නද? බස් එකේ යද්දී ගෑනු කෙනෙක් ඇඟේ ගෑවුනොත් එහෙම සිල් කැඩෙනවා. පිරිමි කෙනෙක් ඇඟේ ගෑවුනොත් සිල් කැඩෙනවා.
ඒ නිසා බ්‍රහ්මචාරී සිල් රකින්න බෑ ඕන්න කියනවා. කිව්වහම මේන්න හට ගන්නවා සම්පූර්ණයෙන් ඕවර් තින්කින් ඊළඟට ස්ට්‍රෙස් සිල් රකින්න ඇවිල්ලා. භාවනා කරන්න යනවා භාවනා කරන්න ගියාම අයියෝ මේ පුංචි මෛත්‍රී භාවනා ආදී කර කර ඉඳලා හරියන්නේ. ඔය බුදුගුණ භාවනා කර කර ඉඳලා හරියන්නේ. භාවනාව කියලා කියන්නේ ගැඹුරු එකක්. භාවනා කරද්දී ඔයා බලන්න ඔයාට ධ්‍යාන වැඩිගෙන එනවා නම් ඔයාට බඩේ ලියන්න පටන් ගන්නවා. දැන් එහෙම වුණාද ඔයාට? ආදි සම්පූර්ණයෙන් ඕවර් තින්කින් හට ගන්නවා. ස්ට්‍රෙස් වෙනවා. ඕන්න කියනවා ඇතැම්ම ධර්මාසනේ වාඩි වෙලා ඔහෙලා ඔය අනිත්‍ය අනිත්‍ය කියලා හුවේ වැරදි කතාවක්. අනිත්‍ය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි නෙයිච්ච අනිත්‍ය. පටිච්ච සමුප්පාද කියලා ඔහෙලා මෙච්චර කල් ඇහුවේ බොරුවක්. පටිච්ච සම්පාද කියලා එහෙම එකක් නෑ පටිහිච්ච කියලා මොකක් දෙකක් තියෙනවා. ඕන්න කියනවා. කියපු ගම ඔලු ගැට ගිහින් නැද්ද? බුදුරජාණන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ වඩින්න ඉන්දියාව ගියා නේද? අපේ බුදුරජාණන් වහන්සේ ඉපදිලා තියෙන්නේ ලංකාවේ ඕම් කියනවා. අවසානයේ ඔලු ගැට ගැහිලා ස්ට්‍රෙස් හදාගෙන බර වෙන මානසික මට්ටමෙන් නැද්ද? ඒ නිසා පින්වතුනි මේක ලෞකික ජීවිතේ මහා කරදරයක් ඕවර් තින්කින් ස්ට්‍රෙස්. ලෝකෝත්තර ජීවිතේට ආවත් ඒක මහා කරදරයක්. ඒකට ගොඩාක් බලපානවා අසත්පුරුෂයන්ගේ වදන්. අසත්පුරුෂයන්ගේ වදන්. මේකට ගොඩාක් බලපානවා. ඊළඟ එක තමයි අර පමණට වඩා බර කරලා අහන්න ලැබෙන වදන්. මේක අසත්පුරුෂකමකට නෙමෙයි කියන්නේ සමානලාවට. නමුත් පමණට වඩා බර කරලා වචන අහන්න ලැබෙනකොට ඒත් හට ගන්නවා ස්ට්‍රෙස්. ඒත් හට ගන්නවා ඕවර් තින්කින්. දැන් මේ භික්ෂුවට හිමුනේ මේ අර භික්ෂුන් වහන්සේලා කියපු වචනේ නිසානේ. අවසානයේ පැවිද්ද බර වුණා, සිවුර බර වුණා. දැන් ඉතින් සිවුර වෙරලා යන්න තමයි හිත. අවසානයේ භික්ෂුන් වහන්සේලාගේ ළඟට ගිහින් කිව්වා අනේ ස්වාමීනි මට දැන් හරි අමාරුයි. මෙච්චර සිල් ගොඩක් රැකගෙන මට මේක කරන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේලා මගේ මේ සිවුරු පාත්‍ර ආය අරගන්න මං සිවුරු ඇරලා යනවා කිව්වා. එතකොට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට මේක තෝර බේර ගන්න බැරුව ගියා. කිව්වා එහෙනම් ඉතින් ආශ්පත මොනවා කරන්නද? පින් මදි ඇති. අපි කෝකටත් කියලා ඉතින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන්ම මේ ගැන අහමුකෝ. එහෙනම් යම් බුදුරජාන් වහන්සේගේ ළඟට කියලා ටිකක් අකමැත්තෙන් වගේ දැන් මේක හරි පුදුම කතාවක් දැන්. මේ භික්ෂුන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ ළඟට ආවේ කොච්චර ආසාවෙන් මේ පැවිද්ද පුරන්නද නේ? අන්තිමේ බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්න අකමැති වුණා. බලන්න මේ ඕවර් තින්කින් ස්ට්‍රෙස් කියන ඒවා කොච්චර හානියක් කරනවද? Tamanට සහනය දෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්න අකමැති වුණා. බෑම කිව්වා මට සිවුරු අරින්න ඕනේ කිව්වා. අර වික්ෂුන් වහන්සේලා බලෙන් එකතු කරන් ගියා. බුදුරජාණන් වහන්සේ එතකොට අනිත් භික්ෂුන්ගෙන් අහනවා කිං භික්කවේ අනත්තිකම් භික්කුන් ආදාය ආගතත්තාති. ඇයි පින්වත් මහණෙනි මේ අකමැත්තෙන් භික්ෂුවක් එකතු කරගෙන ඉන්නේ? එහෙම නෑ. එහෙම අහනකොටම අර භික්ෂුවට දුක හිතෙනවා. අනේ මං මේ තරුණ කාලේම ගිහි ජීවිතය අත්හැරලා කොච්චර කැමැත්තෙන්ද බුදුරජාණන් වහන්සේගේ ළඟට ආවේ. දැන් ඇත්තටම මේ භික්ෂුන් වහන්සේලා මාව මෙතෙන්ට ඇදගෙන ආවේ අකමැත්තෙන් නේද? මේ භික්ෂුව කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ උනේ ස්වාමීනි මං මහණ උනේ සැහැල්ලුවෙන් සිල්පද ටික රැකගෙන ඉන්නටයි. ස්වාමීනි සිල් වැඩි ස්වාමීනි. මට මේ කෝටි ගණන් සිල්පද රකින්න බෑ. අනේ ස්වාමීනි මට හරි අමාරුයි. ඒ නිසයි ස්වාමීනි මම මේ සිවුරු අරින්න තීරණය කළේ. බුදුරජාන් වහන්සේ වදාලා ඒ හිතුවම් බික්කු අනේ හොඳයි පින්වත් භික්ෂුව. එහෙනම් ඔයා මෙහෙම කරන්න. කින්තේ බාහුනා සීලේන. ඔයාට මොකටද මේ ගොඩාක් සිල්? තීනි ඒව සීලානි රක්කිතුම් සක්කිසතිති. ඔයාට පුළුවන් ද පින්වත් භික්ෂුව සිල්පද 3ක් රකින්න? ඔන්න බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ. ඔයාට පුළුවන් ද පින්වත් භික්ෂුව සිල්පද 3ක් රකින්න? එතකොට මේ භික්ෂුව කල්පනා කළා සිල්පද 3 කියලා කියන්නේ මං ගිහි කාලේ ඊට වඩා රැක්කනේ. ඇයි දැන් පන්සිල් රකින්නවනේ ගිහි කාලේ. පොයට 8 සිල් රකින්නවා. මේ භික්ෂුවගේ කල්පනාවට ආවා සිල් 3ක් කියලා කියන්නේ හරි ලේසියිනේ. රක්කිස්සාමි බන්තේ. ස්වාමීනි මට පුළුවන් කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා තේනහි තුවං ඊතෝ පට්ඨාය. එනම් පින්වත් භික්ෂුව ඔයා අද ඉඳන් කාය ද්වාරං
වචී ద్వාරං මනෝ ద్వාරන්ති තේන ద్వාරානි රක්ඛ. කයත් වචනයත් සිතත් කියන දොරටු තුන හොඳට රැක ගන්න. සිත කය වචනය කියන දොරවල් වලින් අකුසල් ඇතුල් නොවන විදිහට ඒ සිත කය වචනය කියන දොරවල් තුන රැක ගන්නට කුසල් ඇතුළු කරගෙන ඒ කුසල් රැක ගන්නට ඕන් ওই දොරවල් තුන රකින්න පුළුවන් ද භික්ෂුව? මා කායේන පාප කම්මං කරි. කයින් පාප කර්ම කරන්න එපා. මා වාචාය මා මනසා. වචනෙන් පාප කර්ම කරන්නත් එපා. මනසින් පාප කර්ම කරන්නත් එපා. මේ භික්ෂුවට මෙහෙම කියනකොට මේ භික්ෂුව ප්‍රමෝදයටපත් වුණා. මට රකින්න තියෙන්නේ කයත් වචනයත් සිතත් විතරයි. සෑල්ලුවක්කට ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා ගච්ඡ මාහීනායවත්ති. කිංගත් භික්ෂුව ඔයා එහෙනම් ආයෙම යන්න විහාරෙට. සිවුරු අරින්න එපා. ඉමානි තීනීයව සීලානි රක්ක. ඕන් ඔය මං කියපු සිල්පද තුන රකින්න පටන් ගන්න කිව්වා. අනේ මේ භික්ෂුව සිල්පද තුන ආරක්ෂා කරන්න පටන් ගත්තා. ඒ සිල්පද තුන රකින්නවා කියන හිත ආව විතරයි. ඕවර් තින්කින් ස්ට්‍රෙස් නැති වෙලා ගියා. භික්ෂුවගේ හිතේ මහත් වූ ප්‍රීතියක් ප්‍රමෝදයක් හටගත්තා. ඒ භික්ෂුන් වහන්සේ ඊටාම කෙටි කලකින් උතුම් නිකලස් මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න ඕවර් තින්කින් වලින් පීඩාවට පත් වෙච්චි, ස්ට්‍රෙස් වලින් පීඩාවට පත් වෙච්චි ඒ භික්ෂුවට ඊතා කෙටි අනුශාසනාවකින් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ සැපේ ලබා දුන්නා.